ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකකින් රසමලස චීස් කේක් එකක් හදමුද? මේ දවස්වල හැමෝම හදන්න try කරන viral වෙච්ච චීස් කේක් එක මමත් try කරා. ඒකේ original version එකේ නම් එයා ගන්නේ Greek yogurt and biscuit. මම මේ දවස්වල diet නිසා මම ගත්තේ non fat yogurt එක. nice biscuit වලට නම් මම ආස නැහැ. ඒ වුණාට මට හිතුණා මේකට nice biscuit එක set වෙයි කියලා. යෝගට් එක ඇතුළට බිස්කට් එක ස්ටෆ් කරගන්න තියෙන්නේ. ඊට කලින් පොඩ්ඩක් යෝගට් එක කලවම් කරන්න ඕනේ. බිස්කට් එක හොඳට ස්ටෆ් කරගන්න ඕනේ ඇතුළටම. අනේ මන්දා බිස්කට් 10ක් විතර මම දැම්මා. කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු මේක පැය 12ක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. මට මේ දෙකටම ගියේ රුපියල් 590ක්. ඉතින් හරිම ලේසි හදාගන්න නම් try කරලා බලන්න ඔයාලත්. මේ හැබැයි මොනව වෙයිද දන්නේ නැහැ. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි මම දැක්කා කලින් වීඩියෝස් කරපු කට්ටිය නම් මේක රසයි කියලා කියනවා. ඉතින් පැය 12ක් මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. චූටි කාලේ ඉඳන්ම යෝගට් කනවා. හිතන්න පුළුවන්ද බිස්කට් එකක් එක්ක යෝගට් එක සෙට් වෙයි කියලා? බලමු නේද? ඉතින් මේක බලන්නත් පැය 12ක් ඉන්න ඕනේනේ. මට හිතුණා චුට්ටක් දැන් පොඩ්ඩක් try කරන්න. කාලා බලන්න. බලමුකෝ පොඩ්ඩක් කාලා රස කොහොමද කියලා. මෙහෙම නිකන් කනකොට කොහොමද කියලා. ඇත්තට එහෙමනම් කිසිම අවුලක් නැහැ. පොඩි ඇඹුල් රසක් නම් එනවා. ඒකට බිස්කට් එකත් එක්ක සෙට් වෙයි කියලා මට හිතෙනවා. දැන් වෙලාව උදේ 9 මාරයි. හරියටම පැය 12ක් මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේනේ. එහෙනම් හරි. අපි තව පැය 12කින් හම්බ වෙමු. බයි. ඔන්න හරියටම පැය 12කට පස්සේ මම ආවා මගේ රිසර්ච් එකක් අරගෙන. දැන් බලමු මේක කොහොමද කියලා. ටේස්ට් කරලා බලමුකෝ දැන් කොහොමද කියලා. රස නම් තව පොඩ්ඩක් කාලා බලමු. හරියටම කියන්නම් එතකොට. හැබැයි මේක ඔරිජිනල් චීස් කේක් රස නම් නෙමෙයි. හැබැයි රසම රස පුඩින් එකක් වගේ. ඔව් කන්න ගත්තම නවත්තන්න හිතෙන්නේ නැති රසම රස පුඩින් එකක්. මං හිතනවා මේක ඔරිජිනල් ග්‍රීක් යෝගට් එකයි බිස්කට් එක දාලා හැදුවොත් ඊට වැඩිය රස වෙයි කියලා. එහෙනම් ඔයාලත් try කරලා බලන්න.